හරි මහත්තයෝ ඔහම ඉඳපන් මේ ඈ. ෆෝන් එක. හරිද? ඔහම ඉඳපන්. හෙලෝ සුදු. මැනික කොහෙද අනේවා ඉන්නේ? කොහෙද ඉන්නේ? ගෙදරක ඉන්නේ. මොකද අනේවාට වෙලා හිටියේ මම කොච්චර අනේ බලන් හිටියද ඔයා ගණී කියලා ඔයා ගත්තේ නෑනේ. මොනවද වෙලා හිටියේ ඔයාට? මොකුත් නෑ. මොකද කරදරයක් වුණාද? නෑ කරදරයක් නෑ නේ. ඇයි නෑනේ? කරදරේ වුණේ නෑ. දැන් ගෙදරද ඉන්නේ? නෑ. යාළුවෙක් ගෙදර ඉන්නේ. ඔයාට මොකක්ද ප්‍රශ්නයක් වුණාද? ඔව්. පොඩි එක්කෙනා අරන් ගියානේ යාගේ තාත්තා. ඒක තමයි පොඩි එක්කෙනා අරන් ගියානේ. එතකොට මට කතා කරානේ. ඔව්. ඉතින් පස්සේ මොකක්ද උනේ? මම කිසි දෙයක් දන්නේ නැහැ. මට කතා කරන්න ඕනේ නෑනේ. මම બ્લોක් කරලා තිබුණේ හැමදේම. එහෙම මොකුත් නෑ. ඊට පස්සේ මං තනියම ඉන්නේ. දැන් කොහෙද ඔයා ඉන්නේ? දැන් ඉන්නේ මේ යාළුවෙක්ගේ ගෙදර. කොහෙද දැන් කොහෙද ඉන්නේ? පොඩි ගමක ඉන්නේ. කෑවද? මං කෑවා. ආනෝ මම කොච්චර බලන් ඉඳියද කෝල් කරයි කියලා. දන්නවද? මට කවුද මන් දන්නේ නැහැ මැසේජ් නම් කරා. මම මැසේජ් කරේ නෑ ඔයාගේ ෆොටෝ එවලා. තේරෙනවද? ඔයාගේ ෆොටෝ එවලා මට මැසේජ් කරා දන්නවද කියලා. හරිද? මම ඊට පස්සේ මං කෝ මන් දන්නේ නැහැ මේ ඔයාට වැරදිලා මේ මට මැසේජ් කරන්නත් එපා කෝල් කරන්නත් එපා කියලා. ඊට පස්සේ දෙපාරක් තුන් පාරක් මැසේජ් කෝල් කරා ඊට පස්සේ ආයෙ ගත්තේ නැහැ. මම කතා කරේ නැහැ. මට අඳුරනවද කියලා. මං කෝ මන් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ෆොටෝ එකක් කිව්වා. නෙතුගේ තාත්තා වෙන්නේ. ඈ? නෙතුගේ තාත්තා වෙන්න ඇති. ඔව් ඊට පස්සේ මම બ્લોක් කරා. બ્લોක් කරලා මන් දන්නවනේ ඔයා නෙමෙයි කියලා. ඔයා නම් අනිවාර්යෙන්ම මට කතා කරනවනේ සුදු. අනිවාර්යෙන්ම කතා කරනවනේ ඔය වගේ. මං ඊට පස්සේ ගත්තෙත් නෑ මොකුත් නෑ මම બ્લોක් කරලා දැන් මට තේරුණා. ඊට පස්සේ ඔයා හොයාගන්න විදියක් තිබුණේ නෑ. මම ඉතින් හිතුවේ නෑ කතා කරයි කියලා. මං ඉතින් රටකින් ඇදී. දැන් මට කියන්නකෝ කොහෙද ඉන්නේ තැන කියන්නකෝ. තැන කියන්නකෝ ඉන්න. හරි මහත්තයෝ ඔහම ඉඳපන් මේ ඈ. ෆෝන් එක. හරිද? ඔහම ඉඳපන්.